මේක වඩන්න පුරුදු කරන්න. කාලය ගොඩාක් අඩුයි. පැය 24ම වැඩ ගන්න පුළුවන් නම් 24ම වැඩ ගන්න. එක මොහොතක්වත් කම්මැලිකමට තීන මිද්දයට ඉඩ දෙන්න එපා. මාරයාට මාර දූවරුන්ට අපගේ ආයතන වලට ඇවිල්ලා කූඩාරම් ගාගෙන පදිංචි වෙන්න දෙන්න එපා. මාර සේනාව අපිව දැක්කාම වෙවුලන්න ඕනේ. මාර දූවරු පලා යන්න ඕනේ. අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ බව ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒක අපේ ಗುಣධර්ම වලින් අපි ඔප්පු කරන්න ඕනේ. මාරයාට මෙල්ල වෙනවා නම්, රාගයට මෙල්ල වෙනවා නම්, ලෝභයට මෙල්ල වෙනවා නම්, සැප සම්පත් වලට මෙල්ල වෙනවා නම්, මුදලට, වත්කම් වලට මෙල්ල වෙනවා නම්, මාරයාට අපි අවුවෙලා ඉවරයි. මාරයා අපේ ආයතනවල පදිංචිට ඇවිල්ලා ඉවරයි. ඇස්වල රාගය තියෙනවා නම්, රාග මාර දූවරු අපේ ඇස්වල කූඩාරම් ගාලා පදිංචි වෙලා. අපි තුල වචනවල द्वේෂය තියෙනවා නම්, පටිඝය තියෙනවා නම්, තරහා තියෙනවා නම්, द्वේෂ මාර දූවරු, द्वේෂ මාර පුත්තු අපේ කට ඇතුලේ කූඩාරම් ගාලා අපි දන්නේ පදිංචි වෙලා. කය අසංවරයි නම්, කය කලබලයි නම්, අනිත් අයට පීඩාකාරී නම් අපේ ඉරියව්වල මාර පුත්තු, මාර දූවරු කූඩාරම් ගාලා පදිංචි වෙලා. අපේ සිටිවිලි වල අසත්පුරුෂ දේවල් එනවා නම්, ලෝභ දේශ මොහ එනවා නම්, සිටිවිලි වල මාර සේනාවක් විශාල කැම්ප් එකක් දාගෙන, සේනාංකයක් දාගෙන පදිංචි වෙලා. ඒ දුර්වලකම් අඩුපාඩු අපිට තේරෙන්න ඕනේ. ඒවා නිවැරදි කරගන්න ඕනේ. කිසිම මොහතක, කිසිම ආයතනයක, කිසිම මාරයෙකුට, මාර පුතෙකුට, මාර දූවරයෙකුට කිසිම තැනක පදිංචි වෙන්න බෑ. සම්මා දිට්ඨිය තුලින් ඒ කියන පරිසරය පිරිසුදු කරනවා. සම්මා සෝතය තුලින් ඒ පරිසරය පිරිසුදු කරනවා. සම්මා වාචාව තුලින් ඒ පරිසරය පිරිසුදු කරනවා. සම්මා කම්මන්තේ වායාමෙන් කයේ ඒ පරිසරය පිරිසුදු කරනවා. සම්මා සතියෙන්, සම්මා සමාධියෙන් චෛතසිකය පිරිසුදු කරනවා. කිසිම මාරයෙකුට, කිසිම මාර සේනාවකට, මාර පුතෙකුට, මාර දූවරුන්ට ඉඩ නැහැ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝගේ ඒ බඹයක් විතර උස තියෙන විහාරය තුල. ඒක තුල පවතින බුද්ධානුභාවය, ධම්මානුභාවය, සංඝානුභාවය. ඒක කිසිම මාරයෙකුට ඉඩ නැහැ. එහෙනම් අද අපේ ජීවිතේ අපේ ආයතනවල එහෙම මාරයන්ට ඉඩ තියෙනවා නම්, කෙලෙස් වලට ඉඩ තියෙනවා නම්, ඒක විහාරයක් නෙමෙයි, ඒක අපිරිසිදු වෙච්ච එකක්. පාළුවට ගිය එකක්. භාග්‍යතුන් වහන්සේගේ පිළිම අයින් කරලා ගෙයක් බවට පත් කරපු විහාරයක්. ඒකේ පිරිසිදුභාවය රකින්න ඕනේ. ආයතන නිතරම පිරිසිදු කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නිතරම ඒ ආයතනවල සංශෝධන කරන්න ඕනේ. දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. බුද්ධානුසතිය හැම මොහොතෙම වඩන්න ඕනේ. බුද්ධානුසතිය බවට පත් වෙන්න ඕනේ. බුද්ධානුසතියේ තුල ජීවත් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ බුද්ධානුසතිය වෙන්න ඕනේ. සතර ඉරියව්වෙන් මේක පුරුදු කරන්න. වඩන්න මොනාරි තේරෙන තැනක් තිබුණොත් මට කියන්න. පුළුවන් විදියට අපි උදව් කරනවා.